උදේ වගේම රාත්‍රී ආහාරයටත් ගැලපෙන අඹ, කෙසෙල්, රටකජු, මිදිවෙනි පළතුරු වර්ග එකතු කරලා සීනි පොඩ්ඩක්වත් භාවිතා නොකර හදාගන්න පුළුවන් සුපිරි ඔට්ස් රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. එන්න හදාගන්න ආකාරය බලමු. ලොකු වීදුරු දෙකකට පිරවීම සඳහා මම ඔට්ස් ග්‍රෑම් 30ක්, හීනියට කපාගත් රටකජු ග්‍රෑම් 20ක්, කපාගත් කෙසෙල් ගෙඩි 2ක් ෆෑන් එකට දමාගෙන ඔට්ස් ටික රන්වන් පැහැයට එනතුරු කුක් කරගත්තා. හදාගත් ඔට්ස් මිශ්‍රණය වීදුරු වලට දමා ගන්න. දැන් එයට කිරි මිලිලීටර් 50 බැගින් එකතු කරගන්න. යෝගට් මිලිලීටර් 150ක් භාජනයකට දමාගෙන එයට සෝදාගත් කසකසායට මේස හැඳි 2ක් පමණ එකතු කරගනිමින් මේ ආකාරයට කලවම් කරගන්න. දැන් කසකසා සහ යෝගට් මිශ්‍රණය වීදුරු වලට දමාගමු. අද අපි හදන මේ රසමරස සීනි නැති ඔට්ස් සහ පළතුරු මදුන දිහා බැලුවම ඔයාලට හිතෙන්නේ මොකක්ද? හරිම ලස්සනයි, රසවත් කියලා නේද? ඔව් ඒක හරි. හැබැයි ඊටත් වඩා මේකේ තියෙන පෝෂණීය ගුණය මොකක්ද කියලා ඔයාලා දන්නවාද? අපි ඒ ගැන පොඩ්ඩක් හොයා බලමු. අපි මුලින්ම ඔට්ස් ගැන බලමු. මේවායේ තන්තු ෆයිබර් බහුලයි. ඒ කියන්නේ මේක අපේ ආහාර දිරවීමේ පද්ධතියට ගොඩාක් හොඳයි. ඒ වගේම ඔට්ස් වලින් අපිට දිගු වේලාවක් ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට් ලැබෙනවා. ඊළඟට අපි ප්‍රෝටීන් ගැන බලමු. කිරි, යෝගට් සහ රටකජු මේවායින් අපිට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ලැබෙනවා. මේක පේශී වර්ධනයට සහ ශරීරයේ අලුත් වෙඩියාවට ගොඩක් වැදගත්. යෝගට් වල තියෙන ප්‍රොබයොටික්ස් අපේ බඩවැල් වල සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. දැන් අපි පළතුරු වල ගුණාත්මක භාවය ගැන පොඩ්ඩක් බලමු. කෙසෙල් වල පොටෑසියම් තියෙනවා. ඒක හෘද සෞඛ්‍යයට වැදගත්. අඹවල සහ මිදිවල තියෙන විටමින් C සහ ප්‍රතිඔක්සකාරක අපේ ප්‍රතිසංස්කරණ පද්ධතිය ශක්තිමත් කරන්න වගේම සමේ සෞඛ්‍යයටත් ගොඩක් උදව් වෙනවා. කසකසා ඇටවල තන්තු සහ ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේ වගේම කොට මේ හැම දෙයක්ම එකට එකතු වුණාම මේක ශක්තිමත්, පෝෂ්‍යදායී සහ රසවත් වේලක් වෙනවා. සීනි එකතු කරලා නැති නිසා මේක බර අඩු කරගන්න අයට සෞඛ්‍ය සම්පන්නව ඉන්න කැමති හැමෝටමත් හරිම සුදුසුයි. ඉතින් ඔයාලත් මේ රසමරස ගුණම ගුණ කෑම වේල අදම හදලා බලන්න. වීඩියෝව ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝට ලයික් එකක් දමාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අවසානයේදී වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි. මම විපුල.